හොඳට සරුවට හැදෙන ගස්වැල් දිහා බලද්දි අපි ගොඩක් වෙලාවට හිතන්නේ හොඳට ඉරේලිය වතුර ලැබෙනවා ඇති කියලා නේද? ඒත් ඇත්තම කතාව නියම රහස තියෙන්නේ අපිට පේන්නේවත් නැති තැනක. ඒ තමයි පොළව යට. ඉතින් අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ අන්නේ නොපෙනෙන ලෝකය ගැනයි. මේක තමයි මුළු කතාවෙම හදවත. හරිම සරලයි නේද? නිරෝගී පස සමානයි නිරෝගී පැලෑටි. අපි ඉස්සරහට කතා කරන හැම දෙයක්ම ඒ හැමදේම ගැට ගැහිලා තියෙන්නේ මෙන්න මේ සරල අදහසට තමයි. හරි එහෙනම් අපි යමු අපේ පළවෙනි කොටසට. ඒ තමයි රහස් පදනම. මොකද්ද මේ රහස් පදනම? මේක තමයි පැලේක සෞඛ්‍යයට අත්‍යවශ්‍යම ඒත් අපි හැමෝටම වගේ මගහැරෙන කොටස. ඒ කියන්නේ පස. මෙතනදී තේරුම් ගන්න ඕනේ වැදගත්ම වචනයක් තියෙනවා. ඒ තමයි පාංශු ව්‍යුහය. හරිම සරලයි. ඒ කියන්නේ පස් අංශු එකට එකතු වෙලා හැදිලා තියෙන විදිහ. හරියට බිල්ඩින් එකක බ්ලොක් ගල් අතුරලා තියෙන වගේ. මේ සැකස්ම හොඳට තියෙනවා නම් ඒ අතරින් වාතයටයි වතුරටයි පහසුවෙන් එහා මෙහා යන්න පුළුවන්. ඉතින් තේරෙනව නේද? මේක නිකම් පස් කොටක් නෙවෙයි. ජීවය තියෙන හුස්ම ගන්න පුළුවන් ගයක් වගේ. හරි එතකොට හිතන්නේකෝ මේ පදනම මේ ගිය බිඳ වැටුනොත් මොකද වෙන්නේ? අන්න එතනදි තමයි පස්ස තදවීම. එහෙම නැත්නම් කම්පැක්ෂන් කියන ප්‍රශ්නේ එන්නේ. එතකොට වෙන්නේ පැලෑටි වලට ජීවත් වෙන්න හරිම අමාරු හතුරු පරිසරයක් නිර්මාණය වෙන එක. පොස තද වුණාම පේන ලක්ෂණ ටිකක් තියෙනවා. හරියට ලෙඩක රෝග ලක්ෂණ වගේ. මුල් වලට පොළව ඇතුළට යන්න බෑ. ඒ නිසා ඒවා දුර්බලයි. මතු පිටින්ම තියෙන්නේ. වතුර බෑලා යන්නේ නෑ. එක තැන පල් වෙනම මූල කලාපයට ඔක්සිජන් ලැබෙන්නෙත් නෑ. ඉතින් අන්තිමේට මොකද්ද වෙන්නේ? පැලේට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නෑ. වර්ධනය බාල වෙනවා. අස් වෙන්න අඩු වෙනවා. හරි. ඔය කතා කළේ ප්‍රශ්න ගැනනේ. එහෙනම් අපි දැන් බලමු විසඳුම. එම නැත්නම් සාශ්‍රීක විකල්පය මොකක්ද කියලා. හොඳ ශක්තිමත් පස් පදනමක් තියනවා කියන්නේ ඇත්තටම මේක පැලෑටි වලට නම් දිව්‍ය ලෝකයක් වගේ තමයි. හොඳ පාංශ ව්‍යුහයක් තියෙන එකේ වාසිනම් කියලා නිම කරන්න බෑ. මුල් ශක්තිමත්ව ගැඹුරටම යනවා. වතුර නිකන් නාස්ති වෙන්නේ නෑ. හොඳට පොළවට උරා ගන්නවා. පෝෂක අවශෝෂණය උපරිමයි. ඒ වගේම තමයි ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයත් වැඩි වෙනවා. ඉතින් මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඉහළ අස්වැන්නක්. දැන් බලන්නකෝ මේ පැති දෙක වෙනස කොච්චර ලুকুද? තද වුණු පසක තියෙන්නේ දුර්වල නොගැඹුරු මුල්. හැබැයි නිරෝගී පසක ශක්තිමත් ගැඹුරු මුල්. එක පැත්තක වතුර හරියට බැස යන්නේ නැහැ. අනෙක් පැත්තේ හොඳට උරා ගන්නවා. අවසානයේදී එක පැත්තක අඩු අස්වැන්නක් අනෙක් පැත්තේ ඉහළ ඵලදායීතාවයක්. මම හිතන්නේ වෙනස ගැන තවත් කියන්න දෙයක් නැහැ නේද? හොඳයි. මේ ප්‍රශ්නේ දැක්කම බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ తත්වය වෙනස් කරන්න අපිට පුළුවන්. ඒකට තියෙනවා හරිම සරල ඒ වගේම ගොඩක් ඵලදායි ස්වාභාවික පිළියම්. එහෙනම් දැන් තියෙන ලොකුම ප්‍රශ්නය කොහොමද අපි මේ පස්සේ පදනම තවත් ශක්තිමත් කරන්නේ? වැඩි දියුණු කරන්නේ? අපි මෙච්චර වෙලා කතා කළේ මොකක්ද ප්‍රශ්නේ සහ ඇයි ඒක වෙන්නේ කියන එක ගැනනේ. දැන් අපි යන්නේ ඒකට මොනවද කරන්න පුළුවන් කියන කොටසට. ඔන්න තියෙනවා පස වැඩි දියුණු කරන්න ස්වභාවික ක්‍රම 5ක්. මේක හරි එක වට්ටෝරුවක් වගේ. ලේසියෙන්ම කරන්න පුරුවන්. පළවෙනි එක පස සාරවත් කරන්න කොම්පෝස්ට් හරි කොම පොහොර හරි එකතු කරන එක. 2 පසේ මතු පිට ආරක්ෂා කරන්න නිතරම වසුන් යොදන එක. 3 ඕනේ නැතුව පස පෙරලෙන එක. ඒ කියන්නේ සීසෑම වගේ දේවල් වලින් වළකින්න එක. 4 වෙනි එක තමයි පාංශු ඛාදනයේ නවත්තන්න ආවරණ භෝග පාවිච්චි කරන එක. අන්තිම සහ වැදගත්ම දේ ගැඩවිල්ල වගේ අපේ පසේ ඉන්න පුංචි මිතුරන්ව දිරිමාත් කරන එක. ඉතින් අපි මේ කතා කරපු හැම දෙෙම එක වාක්‍යයකට ගත්තොත් කියන්න තියෙන්නේ මෙච්චරයි. ශක්තිමත් මුල් හැදෙන පටන් ගන්නෙ ශක්තිමත් පසකින්. ඒක තමයි කවදාවත් අමතක කරන්න හොඳ නැති පාඩම. අපි මේ කතාව අවසන් කරමු පොඩි හිතන්න දෙයක් ඉතුරු කරලා. මේ කතාව අපේ ගෙවතර විතරක් අදාළ දෙයක් නෙවෙයි. හිතන්න වඩා හොඳ නිරෝගී පසක් මත ගොඩනැගෙන අනාගතයක් හරිත හෙට දවසක් කොයි වගේ එකක් වෙයිද? ඒක අපේ මුළු පරිසරයටම කොයිතරම් ලොකු බලපෑමක් කරයිද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න.